හලෝ යාළුවනේ කොහොමද ඔයාලට? ඔන්න මං අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා ඔයාලට බලන්න. මේක නෙමෙයි එන්නකො රහසක් කියන්නේ. මට හරි වැඩක් වුණානේ. මෙහෙමයි ඉතින් උනේ දැඩි මමේ සූබියකෝයි මාවයි දොලෙන් එළියට දැම්මනේ. එයාලා දාලා අපිව දොල වැහුවා. දොල වහලා ඇතුලේ මොනවද කළා වගේ දැක්කා. එනකො පෙන්නන්න ඔයාලට නේන්න. මෙහෙමයි. මේ ඇතුළේ මට මොනවා හරි පෙනවා වගේ පේනවා. එයාලා අතපය උස්සනවා වගේ පේනවා. මට හොලවනවා වගේකුත් පේනවා. මේ කර්ටන් එකේ තුත්තයිනේ තියෙන්නේ. මේ දොරවත් අලිනවා නම් මට මොකද හරියටම කරන්න කියලා බලලා ඔයාලට කියන්න තිබ්බා. මම මේ කැන්ඩලිට් කියව දොර අලින්න කියලා. මේ එයාලා ඇලියේ නෑ අනේ. පැත්තෙන් ඒ පැත්ත යන්නත් බෑ. මෙතන තමයි එකම තැන. මට චුට්ටක් හරි ඔලුව දාලා මොනවද ඇතුලේ වෙන්නේ කියලා බලාගන්න පුළුවන්. කොතෙල උත්සාහ කළත් බෑ වගේ නේද? ඉන්නකෝ බලන්න චුට්ටක් මොකද්ද මෙතන වෙන්නේ කියලා. ලොකු සද්දකුත් ඇහෙනවානේ ඇතුලේ. මේ මමී නේද මෙතනින් හොලෙන් බලන්නේ? එයාවත් නෑ මගේ නිකන්. මට වැරදිලා වෙන්නත් පුළුවන් නේද? දොර වහලා තියෙදි කොහමද යාළුවෙක් නැයින් බලන්නේ? ඇතුලේ යම් කිසි දෙයක් සිදු වෙන බව මට ඉවෙන් වගේ දැනෙනවා. මොකද කියලා ඔයාලට හරියටම කියන්න දන්නේ නැහැ. දොර අලින්නේ නැහැනේ බලන්න ඉතින්. එපා වෙනවා නේ ඉතින් දොර වහගෙන ඉද්දි. මොනවා කරනවද මන් දන්නේ නැහැ දොර වහගෙන. ූබියක්කේ මෙහෙන් එන්නකෝ ඔයා සුත්තක් බලන්නවද මේ දොර අලින්න කොහොමද කියලා. මම මේ පැත්තෙන් සුත්තක් බලාගෙන එන්න දොරක් කැරලවත් තියෙනවද කියලා. කවුරුන්ද කවුළුව වැහුවේ මට දුන්නු ආදරේ. මං කොහොම තනි මග යන්නේ මේ නුහුරු මාවතේ. ගුරු හිතට නුහුරක් දැනුණා අපි කෙරූ ආදරේ. නවතින්න අවසරයි ප්‍රේමයෙන්. කවුරුන්ද කවුළුව වැහුවේ මට දුන්නු ආදරේ. මං කොහොම තනි මග යන්නේ මේ නුහුරු මාවතේ.